මිනන්සන් කොනිචිවා සාදරයෙන් පිළිගන්න ඕගොල්ලන්ගේ මගේ channel එකට මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ JLPT N1 grammar lesson වල lesson number 13 13 වෙනි පාඩම. ඉතින් අද මාතෘකාව තමයි nani nani to miyete නේ. nani nani to miyete කියන එක. ඉතින් මේක තේරුම ගත්තොත් අපි යම් කිසි දෙයක් අපි දැකලා එහෙම හිතනවා නේ. එහෙම නැත්නම් දැකලා එහෙම දැනෙනවා නේ. අපිට සෝ kanjiru ඒ කියන්නේ දැකලා එහෙම දැනෙනවා. වගේ අවස්ථාවල මේ විදිහට අපිට භාවිතා කරන්න පුළුවන්. තවත් විදිහකින් කියනවා නම් nani nani no yoda නේ. ඒ වගේ නැත්නම් nani nani rashi වගේ අදහස් වලට අපිට මේ to miyete කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපි කොහොමද භාවිතා කරන්න කියලා කියනවා නම් verb සහ ek yoshi නේ. verb එකේ futsu katachi සාමාන්‍ය katachi එකෙන් අපිට to miyete කියන එකත් එක්ක එකතු කරන්න පුළුවන්. noun nake yoshi සහ noun එක්කලත් භාවිතා කරන්න පුළුවන්. අපිට නාකේ සහ noun භාවිතා කරනකොට දා කියන එක එකතු කරලත් භාවිතා කරන්න පුළුවන් එකතු නොකරත් භාවිතා කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් nani nani to miyete කියලා අපි කියනවා. ඉතින් අපි බලමු මේ nani nani to miyete කියන එකත් එක්කලා කොහොමද උදාහරණ වාක්‍ය හැදෙන්නේ කියලා. ඉතින් බලමු පළවෙනි එකනේ කොදොමොතචිවා ගෙන්කි to miyete සොතොදේ ඕගෝවේදේ අසොන්දේරු කියලා කියනවානේ. කොදොමොතචිවා ගෙන්කි to miyete සොතොදේ ඕගෝවේදේ අසොන්දේරු කියලා කියනවා. ඒ කියන්නේ ළමයිනේ කොදොමොතචි ළමයි ගෙන්කි to miyete ඒ කියන්නේ ප්‍රබෝධමත් වගේ නේ සොතොදේ ඕගෝවේදේ අසොන්දේරු නේ. ඒ කියන්නේ එළියේ ශබ්ද නගමින් සෙල්ලම් කරමින් ඉන්නවනේ. ශබ්දෙට සෙල්ලම් කරමින් ඉන්නවා. ඉතින් ඒක දැකලානේ නේ ගෙන්කි සෝදා නේ මිතකංජි නේ මිතකංජි ගෙන්කි සෝදා. ඒ කියන්නේ බලපුවාම අපිට මේගොල්ලෝ ගොඩක් ප්‍රබෝධමත් විදිහට ඉන්නවනේ සනීපෙන් ඉන්නවනේ කියන එක දැනෙනවා. අන්න ඒ වගේ අවස්ථාවල අපිට මේ nani nani to miyete කියන එක භාවිතා කරන්න පුළුවන් නේ. ඉතින් බලන්න දෙවෙනි එක amega futta to miyete michiga nureteiru කියලා කියනවානේ. amega futta to miyete michiga nureteiru කියලා කියනවානේ. amega නේ වැස්සනේ වැස්ස වැහැලා futta නේ futsu katachi කියන්නේ වැහැලා to miyete නේ michiga nureteiru ඒ කියන්නේ පාර තෙමිලා අන්න පාර තෙමිලා අපිට ඒක දැකලා වැහැලා නේ කියන එක දැනෙනවා. එහෙනම් පේනවා. එහෙම හිතනවා. ඒ වගේ පේනවා. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල නේ amega futta to miyete නේ වැහැලා වගේ කියන අදහස නේ. ඉතින් බලන්න තුන්වෙනි එක karega tsukareteiru to miyete kao ga massao da කියලා කියනවානේ. karega tsukareteiru to miyete kao ga massao da කියලා. karega නේ ඔහු tsukareteiru කියලා කියන්නේ මහන්සි කියන්නේ එයාට හොඳටම tired මහන්සි පාටයි නේ. ඉරුතෝ miyete නේ පේනවානේ. kao ga massao da මෙතන මේ kao ga massao කියලා කියන්නේ මූණ නිල් පාටයි කියන එක නෙමේ. මෙතනදි කියන්නේ මූණ සුදු මැලි වෙලා කියන අදහසනේ. මෙතන ao කියන එක අපි භාවිතා කරලා තිබුණාට මේකේ අදහස වෙන්නේ මූණ සුදු මැලි වෙලා කියන අදහසනේ. kao ga massao da ඒ කියන්නේ එයාගේ සුදු මැලි වෙච්ච මූණ දැකපුවාම පේනවානේ අපිට දැනෙනවා එයා මහන්සි වෙලා ඉන්නේ යාට මහන්සි පාටයි. අන්න ඒ වගේ අවස්ථාවල මෙන්න මේ nani nani to miyete කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් අපිට යම් කිසි දෙයක් දැකලා එහෙම හිතනවා. එහෙම නැත්නම් දැකලා එහෙම දැනෙනවා වගේ අවස්ථාවල nani nani to miyete කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයගලන්ට ලෙසන් එක පැහැදිලි වෙන්නේ නැති කියලා. මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම N1 ලෙසන් එකත් දිගටම රැඳී සිටින්න. එහෙනම් ඊළඟ ජපනිස් ලෙසන් එකකින් එනකම් ගිහින් එන්න. මිතෙකුදෙතේ අරිගතෝ.